හලෝ කොහමද ඔයගලන්ට අදත් යම් මාතක එළියට. අද මම යනවා පොඩි ග්‍රොසරිස් වගේක් ගන්න කැරිෆයි එකට. යන ගමන් මෙන්න මේ වගේ ලස්සන බෑග් තියෙන හෑන්ඩ් බෑග් තියෙන ෂොප් එකක් දැක්ක. හෑන්ඩ් බෑග්ස් විතර නෙවෙයි ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා ඉංග්‍රීසියේ ගොඩක් අයිටම්ස් වල. ඉතින් පොඩක් කියලා බැලුවා. ඒ අතර වීඩියෝ එකකුත් ගන්න ඉතින් අමතක කරේ නැහැ. ගෑන් ළමෙක් වුණාම පුළුවන් හැම වෙලාවම සතුටින් ඉන්න ඕනේ. ඒ වගේම තමයි සතුටු වෙන්න පුළුවන් දෙයක් කරන්න අපි try කරන්න ඕනේ. මොකක් හරි ෆ්‍රේම් එකකට කොටු වෙන්නේ නැතුව නිදහස් වෙන්න try කරන්න ඕනේ. ඒ කියන්නේ තමන් කැමති දේ. දැන් මම කැමති දේ වෙනයි, ඔයා කැමති දේ වෙනයි. එතකොට ඔයා මගේ දේ ඔයාට පුළුවන් වෙනෝනේ තව කෙනෙක් කරන දේ දැකලා එක්ක සතුටු වෙන්න. ඒ දේ අගයන්. එහෙමත් බැරි නම් ඔයා ඒකට නරක දෙයක් නොකිය ඉන්න. ඔයා ශක්තිමත් වෙන්න ඕනේ. මොකද අපි හිතන හැමදේම වෙනවද? නෑනේ. එතකොට සමහර වෙලාවට අපි අකමැති දේ අපි දකින්න කැමති නැති දේවල් පේනවා. ඒකට අපි කෑ ගහලා තරහ අරගෙන හරියන්නේ නැහැ. මොකද හැමෝම එක වගේ නැහැනේ. ඒ නිසා අපි හොඳ දේ විතරක් අගයමු. නරක දේට මොකුත් නොකියයිමු. ඒවා වුණා වෙයි. හිත රිදෙනවට වැඩිය අපි තරහ ගන්නවට වැඩිය හොඳම දේ ඒක කියලා හිතෙන්නේ නැද්ද? ඒක නෙවෙයි මේ කැරිෆයි එකේ මෙන්න මේ මෙතන මේ කෑම උණුවෙන් තියෙනවා. බලන්න මේ පාන් එකේ දිග. හරිම ෆ්‍රෙෂ් රස ඇති. ඔක්කොම කන්න බෑනේ. ඉතින් කන්න ආසයි කියලා හිතන ඒවා ගත්තා. ඉතින් කාලා බලන්න. ගෙදරත් අරගෙන ගියා. අලිපේර නම් කන්න ආසයි මට. මාළු මිරිස් කන්නක් හිතනවා. හැබැයි හොඳ පොල් කිරි නැති හින්දා බෑ. මේක තමයි දැන් මම පාවිච්චි කරමින් ඉන්නේ. හැබැයි මට ගන්න ඕනි මෙන්න මේක. වව් මේක ලස්සනයි. පින්කිෂ්. coffee. දවස්වල අපිට ඉස්කෝලේ තිබ්බේ නෑ මේ සතියේම. දැන් එතකොට මේ මාසේ අප්‍රේල් 17 තමයි අපිට ඉස්කෝලේ ළමයි ඒ වෙනකන් නිමාඩු කියලා තමයි තියෙන්නේ. උනාට සමහර විට අපිට එන්න කිව්වොත් අපි ඉස්කෝලේට යන්න ඕනේ.
ඒ වුණාට මේ සතියෙම දැන් නිවාඩු තිබ්බේ. හෙට කොහොමද දන්නේ? තාම මැසේජ් එකක් දාලා නැහැ. හෙට කොහොමද කියලා සමහරට නිවාඩු වෙයි. ඉතින් මට කියන්න ඕන වෙන්නේ අද අපි අද පොඩ්ඩයි එළියට ගියා මේ දවස් ටිකේම රූම් එකේ පොඩ වෙලා ඉඳලා. අද ගියා පොඩි බඩු වගේක් ගන්න කැරිෆයිට්. ඒක වීඩියෝ එක තමයි දාලා තියෙන්නේ. තව මගේ හොඳම යාළුවෙක්ගේ බර්ත්ඩේ එකක් තිබ්බා. තාම එයාට ගිෆ්ට්ස් වගේක් ගත්තා. බලමු මම මොනවද එයාට ගත්තේ කියලා. අක්කගේ බර්ත්ඩේ එකට ගත්ත ලොකු දේවල් වගේ ග්‍රීන් කලර් බෑග් එකක් තමයි මට හදිසියට ගන්න උනේ. චොක්ලට් එකක් ගත්තා. එයා චොක්ලට් වලට ආසයි. මේකෙත් කුනාෆා මේ ඉයරින්ග්ස් දෙක තව මේ ඉයරින්ග්ස් දෙක තව තියෙනවා මේ ඇන්කල් සෙට් එක. හරියට පේන්නේ නැහැ. ඒක දාන්න ලස්සන විදිහම බලනවා. කැමති මේවට ආසයි. මෙන්න මේ බෑග් එක ගත්තා. ඒකේ වයිට් කලර් එකක් මට තියෙනවා. එයාට පින්ක් එකක් ගත්තා. එයා පින්ක් වලට වැඩි ආස නැහැ. එයා බ්ලැක් වලට තමයි ආස. ඒ වුණාට ඒකේ බ්ලැක් එක එයා අඳින ඇඳුම් බ්ලැක් නිසා ඒක පේන්නේ නැහැ හයිලයිට් වල. එයාට මම දැකලා තියෙනවා ගොඩක් මේ වගේ කියුට් බෑග්ස් තියෙනවා. හැබැයි මේ පින්ක් වගේ එකකින් නැති නිසා තමයි මම මේක ගත්තේ. මම හිතනවා එයා කැමති වෙයි කියලා. තව එයා කළු පාටට ආස නිසා මෙන්න මේ වගේ ස්ට්‍රෙච් ආසයි මේ වගේ මට. ඒ එක තමයි. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මොකද මේ තත්ත්වෙත් එක්ක මෙහි ඉන්නවද නැත්ද යන්න වේද. මොකද ගොඩාක් කම්පැනිස් ඒගොල්ලන්ට අන්පේඩ් ලීව් දීලා ඉතින් අපිට තාම මොකුත් විස්තරයක් කියලා නැහැ ස්කූල් එකෙන්. සමහර විට අපිටත් මේ මන්ත් එකේ ෆුල් සැලරි එක දීලා ඊළඟ මාසේ වෙනකොට බේසික් සැලරි හරි ෆුල් සැලරි නැතුව හරි එහෙම මොනවා වේද කියලා තාම දන්නේ නැහැ. ඉතින් ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා. එහෙනම් අද වීඩියෝ එක බලපු හැමෝටම thank you so much. හැමෝම පරිස්සමින් ඉන්න.